ලාංකීය රිදී තිරයේ සුවිශේෂීම නිර්මාණයක් නිච්චි. දෙමවීම වෛරය සියල්ල අතරේ සිනහව එකතු වුණු නිච්චි චිත්‍රපටයේ අපි ඉන්නේ දර්ශන තලයේ. ඉතින් ඉදිරියේදී අපි මේ වැඩ ඉවර කළා. අද ප්‍රේක්ෂක ඔබට නිච්චි පිරිනමන සූදානම්ින් මම හිතන මේකේ ගොඩාක් සාර්ථකයි. මේකේ මොකද හොඳ නළුවෙලි කණ්ඩායමක් ඉන්නවා. ඉසුල්ලු ප්‍රේක්ෂකයන් හිතුවට පිටුපොළ චතුරංග. ඉතින් ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වන දිනේ සිද්ධ වෙච්ච සිදුවීම් මාලාවක් කරා තමයි මේ කතාව යන්නේ ඉදිරියට. මේ කාලේ එක ගත්තම මම හිතන්නේ හිතට තදින් දැනෙන කතාවක් වෙයි. මොකද කාලයකට කලින් වෙච්ච සිදුවීමක් නිසා يعني මේ ඒ සිදුවීමට ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් වුණා. කියන්නේ අපේ මතක අතරම මතකේ ගැන කතා කරන හොඳම චිත්‍රපටයක් තමයි මේක. මම ඉතින් සුනිල් අයියත් එක්ක මම ගොඩක් නිර්මාණ වැඩ කරලා තියෙනවා. මේක හතරවෙනි නිර්මාණය වගේ. මේක මගේ 6 වෙනි නිර්මාණය. ටවුන් ඉස්කෝලේ වැලි පවුල් නියමයෙන් ලොක්ඩවුන් දැන් මම තුනක් කියලා කමියුනිටි ෆිල්ම් එකක් කරලා තියෙනවා. ඒක මේ අවුරුදු 20 වෙනවා. ඒක මේ 6 වෙනි